අම්මට සිරි මේ බලනවා කළු කට්ටේ. මේ කළු කට්ටයක් හරි තෝරයක් හරි හරියට පේන්නේ නැහැ ඔය. අම්මට සිරි වෙන ඈ මේ බලනවා. ටෝච් එකක් ගහලා බලන්න ඕන මචං. අම්මට සිරි වෙනවා ඇවලු. මේ බලනවා. නිල් කෑල්ලක් ඈ. මේ පේනවද ඔයාලට? මේ සුපිරිම නිල් කෑල්ලක් ඈ. තවත් තෝර කෑල්ලක් තියෙනවා. මේ තෝර අමාරු විදිහට තියෙන්නේ. මේක නම් හොඳට එළිය තියෙනවා මචං මේ. හලෝ මචන් සුබ දවසක්. ඉතින් ඔන්න යාළුවනේ මම අද ඇවිල්ලා ඉන්නවා මැණික් ගලක් ගලා ගන්න මචන්. මම ඔයාලට මතකද වීඩියෝ එකක් කරා දැන් ටික දවසකට කලින් කෝමාරිකා ජූස් එකක් හදන්න. එදා මං යනින් ගමන් මචන් මෙතන පොඩ්ඩක් බලාගෙන යනකොට මතුවලා තිබ්බා තෝර කෑල්ලක්. හරිද? තෝර මැණික් ගන්නවනේ. තෝර කෑල්ලක් මතුවලා තිබ්බා. මේ මිත්‍යාක චූටි තෝර කෑල්ලක්. මට හිතුණා මචන් මෙතන පොඩ්ඩක් ගලක් අරේනේ කරලා පොඩ්ඩක් අවුස්සලා බැලුවා නම් මොකක් හරි හොයාගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අද ඒකට තමයි මචන් ඇවිල්ලා තින්නේ. channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න. ඒකවල දිගටම වීඩියෝ එක බලලා ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාලා එහෙනම් දිගටම රැඳිලා ඉන්න. එහෙනම් අපි වීඩියෝ එකත් එක්ක සෙට් වෙමු. ජය වේවා. අද මොකක් හරි හොයාගන්න බලමු ඉතින්. මුල්ලක්සේ පොඩි සුපිරියට හිර වෙනවා. මේ කැට මේ ගල් කැටනවා දන්නේ නැහැ. මචං හොඳ කැටපාරක් තියෙන්නේ නේ. අපි මචං කඩා ගන්න ටික හොදගෙනම බලාගෙන යන්න නැත්තම් මචං අමාරුයි මෙතන පොඩ්ඩක්. හරිද? මම මුළුත් එක්ක ගොඩක් ගොඩ ගහ ගන්න බෑ. මේ මාර මුල් ලෝඩයක් තියෙනවා.
ආ මචං කියන්නේ සුපිරිම කැටපාරක් තියෙන මේ පේනවා නාම්බුව සුපිරිම කැටපාරක් තියෙනවා. ඉතින් මචං මේ පොඩ්ඩක් කට්ටක් කන්ටන මොකද මුල් අස්සේ කල් කැට තියෙන්නේ මේ ඉතින් පොඩ්ඩක් නැවැත්තුවා මචං පොඩ්ඩක් මහන්සි වෙරෙන්න විටක්වත් තරම් එන්න බැරුණානේ මචං ඒ හින්දා මේ පොඩ්ඩක් අට්ටික් අත්තක් ඔයාලා කාලා තියෙනවද අට්ටික්ක පොතු අත්තික්ක කියන්නේ පොතු විට වගේ තමයි අත්තික්ක අත්තක් කඩාගෙන ආවා මෙතන එහා පැත්තේ ගහකින් මේ පොඩ්ඩක් හපාන්න විටක් වෙනුවට අපි ඉස්කෝලේ යන කාලේ මිස්සර කනවා අට්ටික්ක පොතු අට්ටික් කෑ වෙන මොනවත් නෙවෙයි අට්ටික් ආයේ
ඒ මම channel එක subscribe කරන්න comment කරන්න පොඩ්ඩක් මහසියක් ආවා මචං. වෙනද වඩා ඉඳ ගත්ත පොඩ්ඩක්. channel එකේ හොඳ නරක මචං comment එකක් දාගෙන යන්න. අඩුපාඩු තියෙනවා නම් අපිට හදාගන්න ඉතින්. මම ඔයාලට පෙන්නන්නද මම ගලපු තැන. එතන සුපිරි කැටපාරක් තියෙන්නේ ඈ. ඉන්නවක පෙන්නන්න මම. ඒ මචං මෙතන තමයි මේ තියෙන සුපිරි ඉල්ලම් පාරක් තියෙන්නේ. හරිද? මේ කැටපාර පේනවනේ. සුපිරි කැටපාරක් තියෙන්නේ. කොහොමද බඩු? ගල් කැලක් තිබ්බොත් එහෙම ගොඩ තමයි ඈ. ඉතින් මචං ඔහොම තමයි ඉතින් කැටපාර අපි තව ටිකක් ගරලා නාම්බුවක් බලලා බලමු මොනවද තියෙන්නේ කියලා ඉතින්. පොඩ්ඩක් මහන්සියට ඉතින් පොඩ්ඩක් ඉඳගත්තා. මම channel එක subscribe කරලා set වෙන්න. බලනවා කැටපාර කකුල ගියා කියනකො මේ බලනවා. මේ කැට වලට කැපෙන ඔය. අම්මට සිරි මේ බලනවා කළු කට්ටේ. මේ කළු කට්ටයක් හරි තෝරයක් හරි හරියට පේන්නේ නැහැ ඔය. අම්මට සිරි වෙන ඈ මේ බලනවා. ටෝච් එකක් ගහලා බලන්න ඕන මචං. මං හිතන්නේ තෝරයක් මචං මේක එළිය තියෙනවා මචං. මේක කාට තෝරයක් වගේ. පැණි තෝරයක්. සුපිරි මෑ මේ බලනකො සයිස් එක තෝර කෑල්ලේ. සුපිරිම තෝරයක් ඈ. අපි මේක මචං බලමු නෑ ඉන්නවක පොඩ්ඩක් මේක මේ අවුවට අල්ලලා බලමු පොඩ්ඩක් මේක ගරලා ඉවරලා. මට සිරි වෙන තෝර කෑල්ලක් කොයි තිබ්බේ? සුපිරි මෑ ඒක. පස්ස සයිස් ඈ තෝර කෑල්ල. හැබැයි පලිදු මචං ඒකයි වැඩේ පේන හැටි නම් පලිදු. එළියන් නැතුව කියන්න බෑ හරියට. අපි මේක මචං පැත්තකින් තියලා ගල බලමුද? එහෙම හොයන්න බෑ ඔය කැමරාවට පේන්නේ නැහැ ලං කරාම මේ ફોකස් වෙන්නේ නැහැ. ආන් එහෙම කරුවාම පැත්තෙන් පේනවද එළිය පොඩ්ඩක්. ආන්න අර එහෙම කරාම පොඩ්ඩක් පැත්තෙන් පේනවනේ එළිය. මේක මචං තෝර කෑල්ලක් ඈ. මේක සුපිරි තෝර කෑල්ලක් මචං මං හිතන්නේ විකුණන්න තරම් බැරිය පලිදු ඇති අම්බාට. ලුණු කැටේ වගේ මේ පේන අඟුරු කෑල්ල වගේ වෙලා තියෙනවා. මේක නිකන් අඟුරු කෑල්ල වගේ වෙලා තියෙන්නේ මචං. සුපිරි හැබැයි හොඳ ගලක් වුණා නම් ඈ. අපරාධය. සික අපරාධය.
කරන්න දෙයක් නැහැ මචං. ඉතින් අපි තව ටිකක් ගරලා බලමු. සුපිරිම ගලක් ඔය සෙට් උනේ අපරාධය. මේක පලිදුවයි. මාර විදියට පලිදු තියෙන්නේ මේ. තෝර කෑල්ලක්. මේක ටිකක් හොඳට කොළ මේ කොළ තෝරයක් වගේ වුණා නම් කීයක් හරි ගන්න තිබ්බා මචං අපරාධය. මොනවා කරන්නද මචං? තෝර කෑල්ලක් තිබ්බ සුපිරි ඒකේ පලිදු මචං. හරිද? මෙතන බඩු තියෙන ඈ. කොහොම තෝර කෑල්ලක් තිබ්බා කියන්නේ මචං. සුපිරි නෑ ආයි. පලිදු තිබ්බත් මචං හිතට හරි කීප්නේ ඔයි. එහෙම ගලක් තිබ්බ වුණාම බෙදුවට බලනවා සයිස් එකේ. දැන් මචං දකින්න හැම ගලම පේන්නේ කළු පාටට කියන වර ගල වගේ. මචං සුපිරි කැටපාරක් තියෙන බලන්නකෝ නේ.
ඉතින් මචං ඔන්න දෙයියනේ කියලා මචං අන්තිම එක තමයි දැම්මේ. දැන් මේක ගරලා ඉවරලා නාම්බුව බලන්නේ නැහැ. නාම්බුව බලනකොට බලමු අර අපිට තෝර කෑල්ලකුත් තිබ්බ කලින් පොඩ්ඩක්. සාමාන්‍ය ලොකු එකක් තිබ්බ මචං ඒක පලිදු. මේකෙත් බලමු මොනවා හරි තියෙද කියලා. අතට පොඩි ගල් කෑල්ලක්වත් තියෙනවද කියලා අවුස්සලා බලන්න බෑනේ. ලොකු එකක් තිබ්බොත් අර වගේ මතුවෙනවා. ඒතර බර ගලක් තිබ්බොත් යට යනවා. මොකද තෝර එච්චර බර නැති හින්දා තමයි මචං ඒ උඩ ඇවිල්ලා තිබ්බේ. අපි මේක කරලා මචං නාම්බුව බලලා යමු තිබ්බොත් එහෙමයි නැත්තම් එහෙමයි. හරි. එහෙනම් සබස්ක්‍රයිබ් කරන්න කමෙන්ට් කරන්න දෙයියනේ කියලා මේකේ මොකක් හරි තියෙන්න කියලා. ඔන්න මචං දෙයියනේ කියලා ගෙනාව නාම්බුව. අපි ඉතින් මචං නාම්බුව බලමු අවුව තියෙන තැනකට ගිහලා දෙයියනේ කියලා. හරිද? වතුර ටිකක් එහෙම දීලා මූණ ටිකක් එහෙම හොදගෙන ඉතින් මචං ඔන්න කරලා ඉවරයි මචං. දැන් ඉතින් තියෙන්නේ නාම්බුව බලන්න තමයි. අපි නාම්බුව බලමු සුපිරි අවුව පොඩ්ඩක් හොඳට පැහැදිලි තැනකට ගිහිල්ලා නාම්බුව බලනකොට සෙට් වෙමු. එහෙනම් මොකක් හරි සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරලා සබ්ස්ක්‍රයිබ් පාරක් දාලා ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි අපි එහෙනම් නාම්බුව බලමු එහෙනම්. ඉතින් මචං දෙයියනේ කියලා නාම්බුව බලන්න තමයි යන්නේ. හරිද? ඔන්න දෙයියනේ කියලා ගල් කෑල්ලක් තියෙන කියලා ප්‍රාර්ථනා කරලා අපි නාම්බුව පොඩ්ඩක් බලමු මචං. හරි? මේ තව කළු කට්ට ගාලා නෑ තෝර කෑල්ලක් ඈ. තෝර උඩ ඇවිල්ලා මචං. මේක දැක්කේ නෑ පුදුමයි හැබැයි දැක්කේ නැති. මේකත් තෝර කෑල්ලක් ඈ. තවත් තෝර කෑල්ලක් තියෙනවා. මේ තෝර අමාරු විදියට තියෙන්නේ. මේක නම් හොඳට එළිය තියෙනවා මචං මේ. මේකත් පැණි තෝරයක්. ඉතින් මේ උනාට මේ එළිය තිබ්බට පැණි තෝර. සාමාන්‍ය ඉරට අල්ලුවාම විතරයි මේකේ පාට පේන්නේ. මේකේ මචං වෙන තැන්වල වගේ මේ රබස් නෑ. රබස් නැත. රබස් තියෙන චූටි කෑලි තියෙනවා. යද්දිම රබස් කෑල්ලක් තියෙන චූටි රබස් කෑල්ල. පොඩි රබස් තියෙන්නේ. රබස් නැත්තේම නෑ. තියෙනවා පුංචි රබස්. මේ කිරි කට්ට කෑලි තියෙන චූටි කට්ට කෑල්ල. පේන්නේ වන්නේ සාමාන්‍ය ගම්මිරි සැටයක් තරම් වන්නේ නැති කිරි කට්ට කෑල්ල.
බලන්න මේ රබස් කෑල්ල ලස්සන මේ බලන්න පොඩි වුණාට පේනවද? මේ ඕසම රෝස පාට. අම්මට සිරි වෙනවා හැවලු. මේ බලනවා. නිල් කෑල්ලක් ඈ. මේ පේනවද ඔයාලට? මේ සුපිරිම නිල් කෑල්ලක් ඈ. පලිදු ඔයි. ඒකෙත් පලිදු. පේනවද දන්නේ නැහැ ඔයාලට. මම පෙන්නන්න ලං කළා මේක නාම්බ බල්ලා ඉවරලා. මේ සුපිරි නිල් කෑල්ලක් ඈ. බරක් තියෙනවා. පලිදු හැබැයි අම්බානකට. ලුණු කැටේ වගේ. පස්සේ බලමු මචං සුපිරිම නිල් කෑල්ලක් ඈ. සුපිරිම නිල් කෑල්ලක් ආයි. ඉතින් මචං සුපිරි නිල් කෑල්ලක් තිබ්බාද? විකුණන්න බෑ. නෝඩ මණික්. මේ පේනවද ඔයාලට මේ නිල් කෑල්ල කොහමද? මේ තියෙන නිල් කෑල්ල මචං තෝර කෑල්ල දෙකයි නිල් කෑල්ලකුයි ආයෙ තියෙනවා මේ රබස්. මම ඔයාලට නිල් කෑල්ල පෙන්නන්නද වෙනම අරගෙන. මේ තියෙන්නේ මචං. මේ තමයි නිල් කෑල්ල මේ. පලිදු පොඩ්ඩක් ඔය පේනවනේ ඔයාලට කැමරාවට බැලුවම පේන අර නිකන් ඇතුළේ නිකන් පේන්නේ ලුණු කැටේ වගේ. මචං නිල් කෑල්ල තිබ්බා හැබැයි පලිදු මචං. මාර පලිදු ගොඩක් තියෙනවා. ඒ බලමු අනිත් එක. මේ තෝර කෑල්ල නම් මචං පලිදු නෑ නියමයි. වැනි තෝර. ඒකේ පලිදු නෑ මචං. අම්මට මේක නේ ගන්න දෙයක් නෑ. ලුණු කැටේ හොඳයි ඒක. පට්ට පලිදු. තෝර ගොඩක් තියෙනවා මෙතන මචං. තෝර නම් තියෙනවා. නිල් කෑල්ලක් තිබ්බා කියන්නේ මචං. සුපිරි මෑයි. මෙතෙන් ගොඩක් හාරන්න බෑ මචං. ඊට පස්සේ කචල්. ඒ හින්දා උඩ තියෙන තමයි ඉතින් ගන්න වෙන්නේ. මේ බලන්න මේ රබස් කෑල්ල වලට පේනවද දන්නේ නැහැ මේ. මාල් ලස්සනක් තියෙන්නේ. බලන්න පාටේ රබස් කෑල්ල. කොහොමද රබස් කෑල්ල නිකන් මුද්දකට කරඹුවකට එහෙම දාන්න නියමයි කපලා අරන් පලිදුත් නැහැ කිව්වේ පොඩි උනාට. ඉතින් මචං එහෙනම් channel එක subscribe කරන්න, comment කරන්න, like කරන්න. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු එහෙනම්. තව දිගටම වීඩියෝ ගේන මචං මම මේ කැලේ ගඟේ උයන් කන ඒවා, පතල් කපන ඒවා, මැණික් ගන්න ඒවා. එතකොට සාමාන්‍ය ගමේ තියෙන සියලු වීඩියෝ කරනවා. ඉතින් මචං ගමේ කොල්ලෙක් වුණාම කරන්න ඕන දේවල් කරනවා. ඉතින් ඒ හින්දා මේ channel එක subscribe කරලා comment කරලා ගමේ වීඩියෝ බලන්න සෙට්. එහෙනම් ජය වේවා. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. එහෙනම් ජය වේවා. subscribe කරන්න මචං, comment කරන්න, like කරන්න අමතක කරන්න එපා. support එකක් දෙන්න. එහෙනම් ජය වේවා. ගිහින් එන්න.